ආයිබෝවන් කියලා සුපුරුදු ලෙන්ගත කොමෙන්ට් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද ඔන්න ඉරිදා දවසක්. ඉතින් ඉරිදා දවසක් නිසා චුට්ටක් විතර දවල් වෙනකන් නිදාගෙන මේ ලෑස්ති වෙන්නේ උදේට කෑම ලෑස්ති කරන්න. ඉතින් උදේට කෑම ලෑස්ති කළා තව තියෙනවා පුංචි පුංචි වැඩ ටිකක්. ඒ වැඩ ටිකත් ටට්ටක් ගාලා ඉවර කරගන්න ඕනේ. ඔන්න ඉතින් මේ දවස්වල අවුරුදු සීසන් එක. ඉතින් අවුරුදු සීසන් එක නිසා ඔයාලා ඉතින් ගොඩාක් දෙනෙක් රෙදි ගන්නවනේ. ඔන්න ඉතින් ඒක නිසාම මටත් මේ දවස්වල ගොඩාක් වැඩ. ඒ ඉතින් ඔයාලා නිසා තමයි. මොකද ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් මේ අවුරුද්දට ඕඩර් දාලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ටික දවසක ඉඳලා අපි ගොඩාක් රෑ වෙනකම් වැඩ කරනවා. ඊට පස්සේ ආය ටටක් ගාලා ගෙදර වැඩ ටික ඉවර කරලා ආය වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හැමදේම ඔයාලා නිසා. ඉතින් ඒකට මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා ඔයාලට. ඔන්න ඉතින් උයලා ඉවර වෙලා පොල් ගෙඩි ටිකක් තිබුණා ලෙලි ගහන්න. ඒ වැඩේට තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් ඒ වැඩේත් කරලා ඉවර වෙනකොට ඔන්න ඉතින් ඉතුරු වැඩත් ඔය අතරට පොඩ කරලා ඉවරනකොට දැන් නම් ඉතින් ටිකක් විතර හවස් වෙලා තියෙන්නේ. මම පොල් කෑලි ටිකක් දීවිලා තිබුණා වේලෙන්න. ඒවත් දැන් හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් මම ඒවත් බාස්කට් එකට දාගෙනම අහුරා ගන්නවා. ඉතින් ඇත්තටම මේ දවස්වල නම් දවස මදි මට වැඩ ටික කරගන්න. මොකද ගෙදර වැඩ ටිකත් කරගෙන ටට්ටක් ගාලා ඔයාලගේ ඕඩර් ටික ලෑස්ති කරන්න ගන්නකොට ඇත්තටම දවස මදි. ඉතින් අනිත් එක කාලේ යනවා තේරෙන්නේ නැහැ. මොකද හරි ආසාවෙන් කරන වැඩකට හිත යොමු වෙනකොට ඇත්තටම කාලේ යනවා තේරෙන්නේ නැහැ. ඒ දේවල් හරි ආසාවෙන් කරන්න පුළුවන්. ඔන්න ඉතින් කතාවෙන් කතාව මේ වෙනකොට නම් ගෙදර වැඩ ටික සේරම කරලා ඉවරයි. ඔන්න ඉතින් අපි දෙන්නම දැන් එකතු වෙලා අපේ පුංචි බිස්නස් එකේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. එයා ඉතින් රෙදි ටික කපනකම් මම මේ කපලා දෙන රෙදි මහානක තමයි කරන්නේ. ඉතින් අපි මේ විදිහට තමයි බ්ලොක් ටික තියාගෙන ඔයාලා ඉල්ලන දිග කලිසම් වල කිව්ලට් වල බ්ලොක් මේ ඇඳුම් ටික කපා ගන්නේ. ඉතින් මේ විදිහට එකින් එක රෙද්ද එලලා එකින් එක කලිසම අපි සාමාන්‍යයෙන් කලිසම් 50ක් විතර දවසට කපනවා. ඉතින් ඒ විදිහට එකින් එකට තමයි කපන්නේ. මොකද අපිට තාම කටර් එකක් නැහැ. ඉතින් ඒ පාසුකම් අපි ඉස්සරහට හදා ගන්නවා. ඉතින් දැනට අපි මේ විදිහට කරන්නේ. ඉතින් මම මේ දේවල් ඔයාලත් එක්කත් බෙදාගන්නේ. ඇත්තටම අපි යම් දෙයක් පටන් ගන්නකොට අපිට සියලුම දේවල් තිබිලා නෙවෙයි අපි මේ දේවල් පටන් ගන්නෙ. ඉතින් අපි මේ පටන් ගත්ත දේ ඇති වෙන දියුණුවත් එක්ක තමයි අපි අපේ බිස්නස් එකට අවශ්‍ය දේවල් උනත් පොඩ ව්‍යාපාරයේ සාර්ථකත්වයට එක්ක ඒ දේවල් ළඟා කරගන්නේ. ඉතින් ඒ දෙයටම තමයි අපි කියන්නේ අඩියෙන් අඩිය ඉස්සරහට යනවා කියලා. ඉතින් අන්න ඒ විදිහට අපිත් පුංචිවට මේ පටන් ගත්ත ව්‍යාපාරය ඉතින් අඩියෙන් අඩියට චුට්ට ඉස්සරහට අරන් යනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ඇඳුමේ තියෙන රැලි ටික අයින් කරලා ඇඳුම එක විදිහට ලස්සනට එලාගෙන උසකොට නැති විදිහට කලිසමක් මහ ගන්න නම් කිව්ලට් එකක් මහ ගන්න නම් ඔන්න ඔය විදිහට හරි විදිහට රෙද්ද එලාගෙන අපි කපා ගන්න ඕනේ. නැත්නම් අර විදිහට රැලි හැම තියෙනවා නම් මේ කලිසමේ එක්ක උඩින් හරි පහලින් හරි උසකට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි හරිම පරිස්සමට මේ විදිහට හරිම නීට් එකට වැඩ කරන්නේ. ඉතින් අපි කොයි වෙලාවෙත් බලන්න ඕනේ අපි මොනවා හරි දෙයක් කරනවා නම් මොනවා හරි දෙයක් කෙනෙකුට දෙනවා නම් අපි බිස්නස් එකක් කරන්නේ අපිට ඒකෙන් සල්ලි එනවා ඇත්ත. නමුත් ඒකට පැවැත්මක් තියෙන්නේ අපි කරන දේ හරියට නීට් එකට කරනවා නම් විතරයි. එහෙම නැති වුණොත් අපෙන් බඩු ගන්න කෙනා අපේ බඩු ගත්තට පස්සේ ඊළඟ සැරේ ගන්න අකමැති වෙනවා අපේ වැඩවල පිළිවෙලක් නැති වුනහම. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. ඉතින් අපි සමහර අවස්ථා තියෙනවා අපි කොච්චර පිළිවෙලට වැඩ කරත් සමහර කෙනෙකුට ඒ දේ පිළිවෙලක් නොවෙන්න පුළුවන්. ඒ දෙයට අකමැති වෙන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් ඕනවට වඩා ගණන් ගන්න හොඳ නෑ සාමාන්‍ය බිස්නස් එකක් කරනකොට. මොකද අපිට විවිධාකාර
මිනිස්සු කොට්ටාසයක් තමයි සාමාන්‍යයෙන් ලංකාව පුරා බිස්නස් එකක් කරනකොට හැදෙන්නේ. ඉතින් එතකොට අපි එන හොඳ කමෙන්ට් වලටත් එතකොට බෑඩ් කමෙන්ට් වලටත් අපි අපේ මනස හුරු කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපේ එයාලා කියන වලින් අපේ වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපි ඒ අඩුපාඩුත් හදාගන්න උත්සාහ කරන්න ඕනේ. ඔන්න ඉතින් මේ වෙනකොට නම් ඔයාලත් එක්ක කතා කර කර ඉන්න ගමන් මම ඉතින් මේ ඔයාලගේ ඕඩර්ස් මහන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් ඒ අතරේ ඔයාලා ඉතින් ගොඩාක් දෙනෙක් ගොඩාක් කියන්නේ හැමෝම වාගේ ආසයිනේ තමන්ගෙම කියලා පුංචි බිස්නස් එකක් කරන්න. තමන්ටම කියලා අතට කීයක් හරියන විදිහට මොනවාම හරි දෙයක් කරගන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන්න කැප කරන ඔයාලට මේ පුංචි වෙලාවේ ඔයාලටත් මමත් මට පුළුවන් විදිහට අයිඩියා එකක් දෙන්නම් කොහොමද ඔන්ලයින් බිස්නස් එකක් කරන්න පටන් ගැම්ම කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් කාලයක් තිස්සේ ඉඳලා ඔයාලා ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලට channel එකක් හරි page එකක් හරි හදාගන්න. ඉතින් මම මේ දේවල් ඔයිට කලිනුත් ඔයාලට කියලා තියෙනවා. නමුත් ඉතින් අපි නැවත මොනවා හරි කියන්න එතකොට ඔයාලටත් ඒක නැවත ආස හිතෙන්නේ අහන්නනේ. ඉතින් ඒක නිසා තමයි මම මේ නැවත පුන ඔයාලට කියන්නේ අනිවාර්යෙන් page එකක් channel එකක් හදාගන්න. ඒක ඔයාලට අනාගතයට වටිනවා. ඉතින් ඒ channel එකේ හරි page එකේ හරි ඔයා ඉස්සෙල්ලාම ඔයා කරන business එක දාන්න යන්න එපා. ඉතින් මේ එහෙම දැම්මට ප්‍රශ්නයකුත් නෑ. මම කියන්නේ ගොඩාක් දෙනෙක් ඉතින් කියන්නේ අනේ අපි දැම්මට වීඩියෝ බලන්නේ අපෙන් කවුරුත් බඩු ගන්න නෑ කියලා. ඉතින් ඔන්න ඒ පිරිසට තමයි මම කියන්නේ. ඉතින් ඇත්තටම ඉස්සෙල්ලාම අපෙන් එහෙම බඩු ගන්න බලාගෙන එහෙම කවුරුත් ඉතින් නෑනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ දිනදා ජීවිතේ වෙන දේවල් එතකොට තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහේ අදහස් ටිකක් එතකොට තව කෙනෙක් නොදන්නා දෙයක් ඔයා දන්නවා නම් ඒ දේවල් කියලා දෙන්න. ඒ දේවලුත් එක්ක ඔයාගේ page එක channel එක ඔයා චුට්ටක් ඉස්සරහට පවත්වාගෙන යන්න. ඔන්න ඉතින් එතකොට ඔයා වටේ පිරිසක් එකතු වෙනවා. ඔයා දන්න දේවල් දැනගන්න කැමති. ඔයාට ආදරේ පිරිසක් එකතු වෙනවා. අන්න ඒ තැනට ඔයා ඉස්සෙල්ලා ඔයාගේ channel එක හරි page එක හරි අරන් එන්න. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් සමහර අය ඉන්නවනේ අනේ මේ channel වල මේ තමන්ගේ බිස්නස් එකම කරන. ඔව් එහෙම අයත් ඉන්නවා. ඒක ඉතින් තමන්ගේ වාසනාව හරි මොකක් හරි ක්‍රමයකින් එයාලා ඒ තැන හදාගන්නවා. මම කියන්නේ ඔයාලට අර බෑ කියන පිරිසක් ඉන්නේ. ඔයාලගේ වීඩියෝ බලන්නෙම නෑ කියන පිරිසක් ඉතින් ඉන්නේ. අන්න ඒ අයට ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම ඔයාලගේ channel එක පොඩිවට පටන් අරගෙන ඉස්සෙල්ලාම ඔයාට ආදරය කරන පිරිසක් ඔයා හදාගන්න. දෙවෙනි අදියර විදිහට ඔයා යන්න ඔයාගේ බිස්නස් එකට. අනිත් දේ තමයි ඔයාලට මේ දෙකෙම කරන එකේ වාසිය තමයි අද වෙනකොට Facebook එකෙන් YouTube එකෙන් වාගෙම Facebook එකෙන් අපිට මුදල් හොයන්න පුළුවන් මොනිටයිසේෂන් on කරගෙන. ඉතින් ඔයාලගේ බිස්නස් එකෙන් වාගෙම එතකොට ඔයාලගේ වීඩියෝ බලනවට views යනවටත් මේ අපිට යම් මුදලක් ගෙවනවනේ යන්නේ සිදුවීම් දෙකම සිදු වෙනවා මම මේ කියන විදිහට මේ දේවල් කරාම. ඒක නිසා පළවෙනි පියවර විදිහට ඔයා ඉස්සල්ලාම ඔයාගේ page එක හරි channel එක හරි ඔයාගේ දිනදා ජීවිතේ වෙන දේවල් එතකොට තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන දේවල් අන්න ඒ වගේ දේවල් වලින් ඔයාගේ channel එක ඔයා පටන් ගන්න. ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට ඔයා පුංචියට ඔයා මොකක් හරි කාලෙක ඉඳලා හිතාගෙන ඉන්න business එකක් ඔන්න ඊට පස්සේ පොඩ ඒක දියුණු කරගන්න උත්සාහ කරගන්න. අර ඔයා කරගෙන ගියපු විදිහට අර දේවලුත් channel එකට දාන ගමන්. මොකද මමත් මේ channel එකෙන් business කරන නිසා මගේ අත්දැකීම් එක තමයි ඔයාලට කියන්නේ. අපි සාමාන්‍ය business video එකක් දැම්මට අපිත් එක්ක අපිව subscribe කරලා ඉන්න පිරිස තමයි අපිත් එක්ක ගොඩාක් දුරට එකතු වෙන්නේ. අපි ඊට පස්සේ තව කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් idea එකක් හරි අපේ day vlog එකක් හරි දානකොට තමයි අපිත් එක්ක තව අලුත් පිරිසක් එකතු වෙන්නේ. ඒක නිසා තමයි සාමාන්‍ය channel එකක් හරි page එකක් හරි කරනකොට ඔය දෙකම balance එකේ කරගෙන යන්න කියලා කියන්නේ. ඔන්න ඉතින් කතාවේ මේ වෙනකොට නම් අපේ පොඩි දෙන්නම නිදි. දැන් ඉතින් රෑ 12ට විතර ඇති. ඉතින් ඔන්න අපි තාමත් වැඩ. නමුත් ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙකුට මෙච්චර රෑ වෙනකම් වැඩ කරත් මේක දකින්නකොට අනේ මෙච්චර රෑ වෙනකම් මොකටද මහන්සි වෙන්නේ කියලා නෙවෙයි මම දන්නවා ඔයාලට හිතෙන්නේ අනේ මටත් මේ විදිහට මහන්සි වෙන්න මටත් පුංචි බිස්නස් එකක් තිබ්බනම් කොච්චර හොඳයිද කියලා තමයි ඔයාලා ගොඩාක් දෙනෙකුට හිතෙන්නේ. ඉතින් මොකද
අපේ රටේ ඉන්න කාන්තාව ගොඩාක් කම්මැලි අය නෙවෙයි. එයාලට යන්න මාර්ගයක් නැතිකම හින්දා තමයි එයාලගේ සිතුවිලි, එයාලගේ තියෙන එක එක නිර්මාණාත්මක හැකියා ඒවා අකුලාගෙන ඉන්නේ. එයාලට යන්න මාර්ගයක් එයාලට හදාගන්න තියෙන නොහැකිකම නිසා. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට හැමදාම කියන්නේ ඔයාලගේ හැකියාවන් පෙන්වන්න තියෙන හොඳම තෝතැන්න තමයි YouTube channel එකක් හෝ තමන්ට Facebook page එකක් හදාගන්න එක. ඉතින් අපි ගමක් ඇතුලේ පොඩිවට බිස්නස් එකක් පටන් ගත්තත් ඒක ලොකුවට සාර්ථක වෙන්නේ නැහැ. මොකද ගම ඇතුලේ ඉන්න පිරිස විතරනේ අපිත් එක්ක එකතු වෙන්නේ. එහෙම නෙවෙයි. අපිට channel එකක් හරි page එකක් හරි තියෙනවා නම් අපිට ගොඩාක් ලොකු පිරිසක් අපිත් එක්ක ඒ වටා එකතු වෙනවා. ඉතින් බිස්නස් නැති වෙන්නේ නැහැ. හැමදාම අපිට බිස්නස් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලා මේ පටන් ගත්ත අලුත බිස්නස් තියෙනවා කියලා මම ඔයාලට කියන්නේ. ඒක ටික කාලයක් ඉවසීමෙන් කරගෙන යන්න අනිවාර්යෙන් ඔයාලට වරදින්නේ මේ අනිවාර්යෙන් හරියනවා. මොකද ඔයාලා මගෙත් එක්ක මුලින් ඉඳලා එකතු වෙලා ඉන්න අය දන්නවා මම කොහොමද මේ දේවල් කරගත්තේ කියන්න. ඉතින් මගේ මේ වීඩියෝ එකේ අරමුණත් මගේ මේ වීඩියෝ එක බලලා අඩුම 10 දෙනෙක් හරි තමන්ට කියලා ඉස්සෙල්ලාම channel එකක් පටන් අරගෙන ඒකෙන් තමන්ගේ එදිනෙදා ඕනම කෙනෙකුට බැරි කමක් නැහැනේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා නම් තමන් දන්න දේක් තව කෙනෙකුට කියලා දෙන්න. තමන්ගේ එදිනෙදා ජීවිතේ තව කෙනෙක්ට වැදගත් කියලා හිතන දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න. ඉතින් අන්නේ විදිහට පොඩිවට හරි පටන් ගන්න. ඊට පස්සේ පුළුවන් ටිකෙන් ටික ඔයාලගේ අරමුණු වලට ඒ channel එක හරහා page එක හරහා ළඟා වෙන්න. ඉතින් මටත් පුළුවන් විදිහට ඔයාලව මොටිවේට් කරන්න මේ විදිහට සතියකට සැරයක් හරි මගේ පුංචි බිස්නස් එක එක්ක මගේ ගෙදර ගෙවන ජීවිතේ එතකොට දවසින් දවස මම පුංචි බිස්නස් එක කොහොමද දියුණු කරගන්නේ මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඔයාලා පුංචිවට හරි මොටිවේට් කරගන්න. ඉතින් ඔන්න කතා කර ඉන්න ගමන් දැන් නම් අපි මහලා ඉවරයි. දැන් මේ අපි ලෑස්ති වෙන්නේ ඉල්ලලා තියෙන ඕඩර් ටික පැක් කරන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි ඔයාලා දෙන ඕඩර් පැක් කරලා ඔයාලට එවන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයාලටත් පුළුවන් මේ විදිහේ ලස්සන කියුලට් දිග කලිසම් අපේ මිලදී ගන්න. ඉතින් ඒ පුංචි මතක් කිරීම ටිකත් එක්ක අදට මගේ වීඩියෝ එකෙන් මම සමුගන්නම්. ඉතින් සමුගන්න ඉස්සෙල්ලා පුංචි ප්‍රාර්ථනාවක් කරන්නම්. පුංචිවට බිස්නස් පටන් ගන්න හිතේ තියාගෙන ඉන්න අය හැමෝගෙම පුංචි ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා අලුත් අවුරුද්දේ ඉතින් ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ තියෙන්නේ අද දවසේ අපි දෙන්නගේ මහන්සියේ ප්‍රතිඵල. ඔන්න ඉතින් බලා ගන්නකෝ අද දවසට අපි දාන්න තියෙන ඕඩර් ටික තමයි අපි මේ පැක් කරලා අවසන් වුණේ. ඉතින් මේ විදිහටම හෙට දවසටත් අපිට වැඩ තියෙනවා. ඔන්න ඉතින් ඒ පුංචි දේවලුත් එක්ක අදට මගේ වීඩියෝ එකෙන් මම සමුගන්නම්. නැවතත් දවසක මේ වගේම ලස්සන වටින වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.